සුබ දවසක් ඔයාලා සියලු දෙනාට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්නේ ගෙදරදී හරිම ලේසියෙන් හරියටම පූරි එකක් පිම්බෙන්න හදාගන්න විදියයි. ඒකට හරියන්න හරිම රස කඩල පිටි වලින් හදන හොද්දක් හදන විදියයි. ඒ වගේම මම උදේට බිව්ව කීරිතේ එක හදාගන්න විදිහත් අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අද මට හිතුණා උයන්න කලින් කිරිතේ එකක් හදාගන්න ඕන කියලා. සාමාන්‍යයෙන් මම උදේට කිරිතේ බොන්නේ නැහැ. කාලයක් තිබ්බ මට නැගිට ගමන් කිරිතේ එකක් ඕනෙමයි. ඒක පුරුදු වෙලා තිබුණා. පස්සේ මම ඒ පුරුද්ද මග අරගත්තා. දැන් නම් මම ඉඳලා හිටලා තමයි ඉතින් කිරිතේ එකක් බොන්නේ. මම කිරිතේ හදන්නේ මේ විදිහට. මම ගොඩක් වෙලාවට ෆ්‍රෙෂ් මිල්ක් තමයි පාවිච්චි කරන්නේ. මුලින්ම වතුර ටික රත් වෙන්න තියලා වතුර ටික රත් වෙනකොට එන සාල්ලට දෙකක් දානවා. ඊට පස්සේ තේ කුළ ටිකක් දානවා. තේ කුළ ටික තැම්බෙනකොට සීනි ටිකක් දා ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ කිරි ටික දාලා වියර වෙලා කිරි ටික නටාගෙන එනකොට ගින්දර අඩු කරලා ටික වේලාවක් මම කිරිතේ එක ලිපේ තැම්බෙන්න තියනවා. ලංකාවේ වගේම ඉන්දියාවෙත් ගොඩක් අය උදේට කිරිතේ එකක් බොන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ පුරුද්ද එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. අපේ ඇඟට ගුණදායී නැහැ කිරිතේ එකක් ඉස්බඩ බොන එක. ඔයාලත් පුළුවන් නම් උදේ කෑම කාලා පැයකට විතර පස්සේ කිරිතේ එකක් බොන්න. ඒකත් නොබී ඉන්න තරමට හැබැයි හොඳයි. ඉන්දියාවේ ඉන්නකොට මං ප්ලේන් ටීවත් එහෙම වැඩිපුර බොන්නේ නැහැ. ලංකාවට ගියාම නම් ඉතින් පෙවෙනවා. නංගිලේදී හරි කොයි හරි ගියාම ඉතින් කට්ටිය හදලා දෙනවනේ. එතකොට ඉතින් මම ප්ලේන් ටී බොනවා. මෙහි ඉන්නකොට නම් මං ටිකක් ටී බොන එක ගොඩාක්ම අඩු කරලා තියෙන්නේ දැන්. වහින වෙලාවට නම් මං ගොඩක් වෙලාවට කෝපි එකක් හදාගෙන බොනවා. ඒක මට දැන් පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ. මං කිරිතේ එකත් හදාගත්තා. දැන් මේ කිරිතේ එක බීලා ඊට පස්සේ තමයි උදේ කෑම හදන්න පටන් ගන්නෙ. මුලින්ම පූරි වලට පිටි ටික අනා ගන්න ඕනේ. ආටා පිටි කෝප් එකට රුලන් මේ සැඳි දෙකක් දාගන්න. රුලන් දැම්මහම තමයි පූරි හොඳ ලස්සනට පිම්බිලා එන්නේ. ඒ වගේම අර ටිකක් වෙලා යනකම් මේ පිම්බිච්ච ගතිය තියෙන්නේ. අවශ්‍ය පමණ ලුණු දාගෙන වතුර ටික ටික දාලා පිටි එක අනා ගන්න. ගොඩාක් චපාති වලට වගේ සොෆ්ට් එකට මේ පිටි ටික අනා ගන්න අරකයි. ටිකක් ඝන කමට තමයි පිටි එක අනා ගන්න ඕනේ. පිටි ටික අනා ගත්තට පස්සේ තෙතර දිගෑල්ලකින් වහලා විනාඩි 10ක් 15ක් පැත්තකින් තියලා තියන්න. අනිවාර්යයෙන්ම චපාති පූරි හදනකොට මේ විදිහට පිටි ටික අනලා මේ පැත්තකින් තියන්න ඕනේ. පිටි ටික අනපු ගමන් කවදාවත් චපාති පූරි හදන්න එපා. ඊට පස්සේ කරි එක හදා ගන්නවා. කරි එකට අවශ්‍යයි දිගට කපාගත්ත රටලුණු ගිරි 3-4ක්, තලාගත් ඉංග්‍රීසි ලුණු, අමු මිරිස්, කරපිංච කොළ, කොත්තමල්ලි කොළ, වතුර කෝප්ප 3, කල්ල පිටි මේ සැඳි 2ක්, අබ ටිකක්, පහේ, ඒ වගේම අවශ්‍ය පමණට ලුණු, රත් වෙච්ච තෙල් වලට අබ ටිකක් දාගෙන අබ ටික පිපුවට පස්සේ රටලුණු ටික එකතු කරගන්න. රටලුණු ගොඩාක් මේ අර රන්වන් පාට වෙනකම් බැද ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ගානට රටලුණු ටික මැලුණාම ඇති. ලුණු ටිකක් මැලුණාට පස්සේ තලාගත්ත ඉංග්‍රීසි ලුණු එකතු කරගන්න. ඊට පස්සේ කරපිංචා කපාගත්ත අමු මිරිස් එකතු කරගන්න. මම අමු මිරිස් එකතු කරන්නේ පස්සේ මොකද මහත්තයයි තාත්තයි සරට කන්නේ නැති නිසා. වතුර කෝප්ප 3ට කල්ල පිටි මේ සැඳි දෙක දාලා හොඳින් කලවම් කරලා තියාගන්න. රටලුණු ටිකට අවශ්‍ය පමණට 3-5. ඒතර කහ ටිකක් ඒ වගේ මිරිස් කුඩු ටිකයි අවශ්‍ය පමණට ලුණු දාගෙන චුට්ටක් ටෙම්පරාදු කරගෙන දී කරගත්ත කඩල පිටි මිශ්‍රණය මේකට එකතු කරන්න. හොඳට මතක තියාගන්න කඩල පිටි මිශ්‍රණය එකතු කරාට පස්සේ නොනවත්වාම හැඳි ගන්න ඕනේ. කඩල පිටි තියෙන හින්දා මේ හොද්ද කැටි ගැහෙන්න බලනවා. මද ගින්දරේ තියාගෙන හොද්ද හැඳි ගන්න. හොද්ද ටිකක් උක්කු වීගෙන එනකොට කොත්තමල්ලි කොළ ටික එකතු කරලා ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ පුරු ටික හදාගන්න පිටි ගුලිය අරගෙන අවශ්‍ය ප්‍රමාණයට බෝල කැට හදාගන්න. කියන්නේ ගොඩාක් ලොකුවටත් නැතුව පොඩියටත් නැතුව තමයි ගන්න ඕනේ. මම මේ හදන විදිහට පිටි බෝල හදලා ඊට පස්සේ අල්ලට තියලා මේ විදිහට තද කරන්න. මෙහෙම තද කරගත්තාම අපිට මේ පූරියක ලේසියෙන් තුනී කරගන්න පුළුවන්. ඊට පස්සේ හදාගත්ත පිටි බෝල ටික රෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කරගන්න ඕනේ. මේ පූරි වලට පිටි තුනී කරගන්නකොට
ආට පිටි පාවිච්චි කරන්න එපා. තෙල් පාවිච්චි කරන්න. අත් දෙකේ රෝලින් පින් එකේ තුනී කරන ලෑල්ලේ තෙල් ටිකක් ගා ගන්න. මේ පිටි දැම්මහම දැන් අපි චපාති හදනවා වගේ නෙමෙයිනේ. පූරි තෙලෙන් බදිනවානේ. ඉතින් තෙල් එකට අර පිටි ටික වැටුනහම මේ කළු වෙන්න බලනවා. ඒ නිසා කොයි වෙලාවකවත් පූරි හදනකොට පිටි පාවිච්චි කරන්න එපා. තුනී කරගන්න. ඒ වගේම ගොඩක් පූරියකට මේ ගොඩක් තුනී කරගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයට තමයි මේ කියන්නේ ගොඩක් ඝනකමටත් නැතුව ගොඩක් තුනියටත් නැතුව තමයි මේ තුනී කරගන්න ඕනේ. පිටි බෝල ඔක්කොම ටික මේ වගේ තුනී කරගෙන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙන්න තියන්න. තෙල් ටික රත් වෙලාද කියලා බලන්න පිටි කුලියෙන් චූට්ටක් දාලා මෙන්න මේ විදිහට බලන්න. තෙල් රත් වෙලා නැත්නම් පූරි දාන්න එපා. මොකද මේ දැන් අපි පිටි කුලිය දැම්මහම ටක් ගාලා මේ පිටි කුලිය උඩට එන්න ඕනේ. ඒ කියන්නේ හොඳට තෙල් රත් වෙලා කියන එක. එහෙම මේ එන්නේ නැත්නම් පූරි දැම්මොත් අර මේ හරියට පූරි එක පිපෙන්නේ නැහැ. දැන් බලන්න මම පූරි එක දාලා ටක් ගාලා පිපුණ හැටි. දැන් ඒ වගේම තෙල් රත් වෙච්ච තෙල් එකට පූරි එක දාලා ටක් ගාලා මේ හැන්දෙන් මේ ප්‍රෙස් කරන්නත් එපා. පූරි එක මේ උඩට ආවට පස්සේ තමයි හැන්දෙන් මේව කරන්න ඕනේ. ඊට පස්සේ මාරුවෙන් මාරුවට දෙපැත්ත හරව පූරි ටික බැද ගන්න. පූරි වලට පිටි බෝලේ ගොඩක් තුනී කරගත්තොත් මේ වගේ පූරි එක පිම්බෙන්නේ නැහැ. ඒ වගේම අපි පිටි අනා ගන්නකොට හුලන් දාගත්තහමත් හොඳ ලස්සනට මේ වගේ පූරි එක පිම්බෙනවා. හුලන් දාපු නිසා ගොඩක් වෙලා යනකම් මේ පූරි එක මේ විදිහට පිම්බිලක් තියෙනවා. මම ඔයාලට තව පූරි එකක් හදලා පෙන්නන්නම්කෝ. බලන්න මම දැන් පූරි එක දැම්මා. අර උඩට එනකන් ඉන්නවා හැන්දෙන් ප්‍රෙස් කරන්නේ නැතුව. උඩට ආවට පස්සේ තමයි අන්තන් මේ හැන්දෙන් ප්‍රෙස් කරාම ඇති ලස්සනට පිම්බිලා එනවා. ඔයාලත් පූරි මේ විදිහට හදලා බලන්නකෝ. බලන්නකෝ ලස්සනට පූරි ටික පිම්බිලා තියෙන හැටි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙමි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.